හරි පුතේ ලෝ කොලේජ් කෙනෙක්ට සැටර්ඩේ සන්ඩේ නැත්නම් මෙහෙමයි ලෝ කොලේජ් එකේ ලෙක්චර්ස් කම්පල්සරි ඒවා තියෙනවා ඒවා කවර් කරගන්න ඕනේ. ඒ අරුණාම ජොබ් කරන අයට පැමිණීම් මදි වුණොත් ඒ මාස 6කට පස්සේ ඒ අයට ඒ අවුරුද්දේ තියන්න තිබ්බ විභාගයේ ලියන්න දෙන්නේ නැත්නම් පැමිණීම නැත්තටම නැත්තම් රිපීට් එක ලියන්න පුළුවන් රිපීට් එක්සෑම් එක. ඒ ඔරුවට දගලන්න එපා දන්නේ නැති දේවල්. හරිද? මම කිව්වනේ රැකියා කරන ගමන් පුළුවන් කියලා. ඉතින් ඕක කියා දෙන්න පැය භාගයක් යනවා. ඉතින් තේරුමක් නැහැ නේ ඉස්සලා පාස් වෙන්නකෝ. හරිද? පාස් වෙන්න මම ඒකනේ කියන්නේ හීන දකින්න හීන හැබෑ කරගන්න කැපවන්නයි කියන්නේ දෙන්නේ කියලා. ඊට පස්සේ අහනවා ලෝ කොලෙජ් එකට සුදුම දාඳින්න ඕනේ. එතකොට කොහොමද අපි යන්නේ? බස් එකේද කෝච්චියේද? එතකොට ගම් වතුරේ පාලම කැල්ලන්නේ කොහොමද ලෝ කොලෙජ් යන්නේ? එතකොට හදලා තියෙයි. ඉස්සලා කරගනින්කෝ මේක. හරිද? right? ඊට පස්සේ අහනවා සුදු ඇඳලා කළු ටයි දාන්න ඕනේද? යට ඇඳුම මොනම පාට වෙන්න ඕනේද? ඔක්කොම සුදු වෙන්න ඕනේද? එහෙම අහනවා ඉතින්. හරිද? එහෙම කවුරුත් චෙක් කරන්නේ යට ඇඳුම් ගලව. තේරුණාද? පිළිවෙලකට වැදගත් විදිහට යන්න ඕනේ ලෝ කොලෙජ් යනකොට ඕපන් යුනිවර්සිටි යනකොට. මොකද අනාගත ලෝය කෙනෙක් අනාගත විනිශ්චයකාරවරින් මේ යන්නේ ඇත්ත කතාව. හරිද? එච්චරයි. සරලයි. එතකොට අනවශ්‍ය ප්‍රශ්න. හරිද? ඒකනේ මේක අහන් ඉන්න කියන්නේ. හරිද? සමහර උන් දැන් ඊට පස්සේ කෝල් එකක් අරගෙන කොහෙන් හරි නම්බර් එක හොයාගෙන සර් සම්මන්ත්‍රණය කියපු ටික සැකවින් කියන්න පුළුවන් දාපව කියලා අහනවා. දැන් පැය ගාණක් කියලා උගුර හරි දෙනවා. ආයෙ සැකවින් ඌට වෙනම සම්මන්ත්‍රණයක් කරන්න ඕනේ ඉන්ඩිවිජුවලි. ඒව නම් බෑ පුතේ. මේක ඔක්කොම කියලා දෙනවා. දැන් ඔයගොල්ලෝ හිතනවානේ දැන් ඔයගොල්ලෝ හිතේ තියෙන ප්‍රශ්නේ කියන්නේ නැති වෙයි කියලා. ඒක කියනවා. අහගෙන ඉන්නකෝ. හරිද? කලබල නොකර. හරි. කීපවතාවක්ම දැන් කිව්වා කලබල කරන්නේ ඊට පස්සේ අයින් කරන සීන් එකට එනවා. ඊළඟට අහගන්න. දැන් කතාවේ හිටියේ කොතනද? ස්ට්‍රක් වෙනකොට ඕපන් යුනිවර්සිටි එකේ සැටර්ඩේ සන්ඩේ තමයි තියෙන්නේ ලෙක්චර්ස්. කිසි ගැටලුවක් නැහැ. ඒකේ ෂේප් එකේ ගොඩ දා ගන්න පුළුවන්. බෝඩ් ලෑල්ල කිව්වා මේ මධ්‍යස්ථාන ටික දැන් ලියමු. ලියන්න. ඔබේ පළාතට අදාළ මධ්‍යස්ථානය ලියූ විට යටින් ඉරක් ඇඳ ගන්න. හරිද? ඔයා දාන්නේ දැන් ඕපන් යුනිවර්සිටි එක මධ්‍යස්ථාන මට්ටමින් ආයුධම් කරන්නේ. රීජනල් සෙන්ටර්ස් මට්ටමින් තමයි යන්නේ. මෙන්න මේවා තමයි රීජනල් සෙන්ටර්ස්. ආගන්න. ඔබ බස්නාහිර පළාතේ පදිංචි නම් කොළඹ විවෘත විශ්වවිද්‍යාල නීතිපීඨ ශාඛාවට. ඔබ බස්නාහිර පළාතේ නම් කොළඹ විවෘත විශ්වවිද්‍යාල නීතිපීඨ ශාඛාවට. හරිද? ඒ අස්සෙක් කහනවා ගාල්ලේ ක්ලාස් කරන්නේ නැද්ද කියලා. ගාල්ලේ නෙමෙයි නුගේ කුඩ කරන්නේ නැහැ කිව්වනේ මං ෆිසිකල් ක්ලාස් කරන්නේ නැහැ බං. භෞතික පන්ති. අර හෝල් වලට ඇවිල්ලා මයික් එක අරන් හිටගෙන උගන්වන්නේ සර්ලා. ආන් ඒවා මං කරන්නේ නැහැ මේ පාර. හරිද? ඊට පස්සේ ගාල්ලේ. ඊට පස්සේ ඇඹිලි පිටියේ නැද්ද? තනමල් විල නැද්ද? හරිද? හරි? 100න් ඉඳහල්ලාකෝ. ඔක පොඩි අඩුවක් උඹලගේ. ජෙනරේෂන් එකේම අඩුවක්. ඒ කියන්නේ කලබලේ වැඩි. හරිද? හොඳ ගතිගුණ තියෙනවා අම්බාන්ට හොඳ ගතිගුණ තියෙනවා. මම කවදාත් මේ ජෙනරේෂන් එක විවේචනය කරන්නේ අඩුපාඩු කියලා දෙන මිනිහෙක් මම. හරිද? එනවාද මොකද මටත් දරුවෝ ඉන්නවනේ එතකොට මගේ දරුවත් එහෙම තමයි. අලුත් ජෙනරේෂන් එකත් එක්ක හැදෙන්නේ. තමයි අපේ නෝන්ලාට තේරෙන්නේ නැහැ ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න. අපේ කාලේ නම් මේමනේ අපේ කාලේ ගියානේ දැන්. දැන් දින ළමයින්ගේ කාලේ අනාගතේ ඕගොල්ලන්ගේ කාලේ. ඒ වුණාට කලබල වෙන්න තහනම්. ගේමක් ගහන්න පුළුවන් හොඳ ශක්තිය තියෙන උන් තමයි මේ තරුණ ජවය. හැබැයි හරි මග පෙන්වීමක් ගන්න ඕනේ. හරි? එතකොට උන්ට සැකහැර මාවත පෙන්වන්න ඕනේ. මොකද උන් හොයනවා හැමතැනින්ම. ලෝ කොලෙජ් එකේ වෙබ්සයිට් එකට ගිහලා බලනවා, ඕපන් යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගිහලා බලනවා. එහෙම තමයි වෙන්න ඕනේ. එතකොට අපි කියා දෙන දේ හරියට කියා දුන්නාම ඌත් හොයාගත්තාම ඌට පට්ට සැටිස්ෆැක්ෂන් එකක් එනවා. ගේමක් ගහන්න පුළුවන් යකෝ සම්මික සර් කිව්වා හරි බං. එතනට එන්න ඕනේ. හරිද? අයාලේ යන අයට එහෙම කරන්න බෑ. නිකන් රේල් පාරකට හරියට පීල්ලට කෝච්චිය ස්ථානගත කරලා දෙන්න ඕනේ. උඹ කෝච්චිය එන්ජිම නම් මම ඊට වැඩිය ශක්තිමත් එන්ජිමක් හැටියට උඹව තල්ලු කරලා දෙනවා බය වෙන්න එපා පිටිපස්සේ. පවුල පිටින් පරම්පරාව පිටින් පෙට්ටි ටික ඔක්කොම ඇදගෙන යන්න තියෙන්නේ ගමන. පිටිපස්සෙම එන්ජිමක් ඉන්නවා. සම්මික වික්‍රමසිංහ කියලා නීතිඥයෙක්. බය වෙන්න එපා. තල්ලුව දෙනවා. කන්දක් එනකොට අඬන්න එපා. පස්සෙන් තල්ලුව වැඩි කරලා දෙනවා ඵලයන්. ගමන ඵලයන්. ලෝ එන්ට්‍රන්ස් පාස් වුණා LLB එන්ට්‍රන්ස් පාස් වුණා කියලා උඹලව අතරින්නෙත් නෑනේ අපි. හැම දෙයකටම උදව් කරන අතුළු විභාග වල අංජබජල් වෙනකොට ඒ වඩා නෝට් ටික හරියට පිළිවෙලට දාලා පොඩි පොඩි කුප්පි ටිකක් දාලා අපේ ආයතන SW එඩියුකේෂන් ආයතනය විවෘත විශ්වවිද්‍යාලය අතුළු විභාග වලටත් අපි අත් උදව් දෙන වැඩ පිළිවෙලක් යනවා. ඒ කියන්නේ පාස් වෙච්ච උන්ට
ජොබ් කරන ගමන් එහෙම ඇතුළේ ලෙක්චර්ස් කට් වෙනකොට ඔළුව අවුල් වෙනවනේ. උන් ටික අපි අරගෙන උන්ට කරනවා. මායි මගේ ගෝලයක් එක්ක රාවිදු වර්මේ පොළයි අපි කට්ටිය කරන්නේ. ඉතින් සුපිරියට වැඩ යනවාද? හරිද? ඒවා ඉතින් අපේ SW education කියන්නේ මේ පන්ති විතරක් නෙමෙයිනේ. තව ඩිප්ලෝමා තියෙනවා අපේ. හරිද? විකාස් ප්‍රයිවට් කැම්පස් එකත් එක්ක ඒකාබද්ධ කරලා ඒක වෙනම කතාවක්. ඒක මෙතනදී මම වැඩි කියන්නේ. ඒක අපේ 11 වෙනි කණ්ඩායම ඉස්සරහට පටන් ගන්නකොට එන්න පුළුවන්. ඒක 10 වෙනි කණ්ඩායම නම් පටන් ගත්තා. හරි? එහෙම එක්කුත් තියෙනවා. ජොබ් කරන අය තමයි ඒවට ගොඩක් එන්නේ. දහස් ගණන් ඉගෙන ගන්නවා මගෙන්. හරි? තේරුණාද? ඉතින් අහගන්න. ළමයිනේ මේ කතාවේ අපි ලියමු මධ්‍යස්ථාන ටික එන. දැන් බස්නාහිර පළාත කියන්නේ කොහෙද? කොළඹ ගම්පහ කළුතර. කවුරු හරි ස්ථිර පදිංචි එහෙනම්. ස්ථිර පදිංචිය? ඒ කියන්නේ ඔයාට ඡන්දේ තියෙන්නේ එහෙන් නම්. ගම්පහින් හරි කොළඹින් හරි කළුතරින් ඔයා කොළඹ මධ්‍යස්ථානට දාන්න ඕනේ. ඉතින් අහන්න එපා මගෙන් දැන් මගේ පදිංචිය නම් මහනුවර මම කොළඹ ජොබ් එක කරන්නේ මට කොළඹින් දා ගන්න බැයිද? බෑ. පදිංචි එහෙනම් මහනුවරින් දාන්න ඕනේ. හැබැයි කොළඹ ලෙක්චර්ස් එන්න පුළුවන්. ඒක අපි හදා ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නැහැ. දේශන වලට කොළඹ සෙට් වෙන්න පුළුවන්. ඔයාගේ ඔක්කොම වැඩ කරන්න ඕනේ මධ්‍යම පළාතට ගැලපෙන විදිහට. එන්ට්‍රන්ස් එකට ආයුධ උපත් දැමීම සමත් වුණාම පළවෙනි දවසේ වැඩ කටයුතු ලියවිලි බාර දීම මේ ඔක්කොම එහෙන් කරෙන්න ඕනේ. රයිට් ලියන්න මේ විදිහට. මධ්‍යම පළාතේ නම් මහනුවර මධ්‍යස්ථානයේ මධ්‍ය පළාතේ නම් මහනුවර මධ්‍යස්ථානයේ ඊළඟට මගේ දරුවෝ වයිබ පළාතේ නම් කුරුණෑගල ඔය මල් කඩුවාව හන්දියේ තියෙන්නේ ලෝ ෆැකල්ටි හරි දන්නේ නෑනේ ඉස්කෝලේ ගියේ මලිය දේවෙට ළමෙක් ඇවිල්ලා මම අහනවා සර් මේ ඕපන් යුනිවර්සිටි එකේ නීති පීඨය කොහෙද තියෙන්නේ කුරුණෑගල උදේ ඉඳන් ඉඳලා තියෙන්නේ කුරුණෑගල අවුරුදු 13ක්ම කුරුණෑගල ගිහින් තියෙන මොන්ටිසෝරිත් කුරුණෑගල එකට ගිහින් දන්නේ නේ ගමේම තියෙනවා බඩු කියලා ඊළඟට වයම් පළාතේ නම් කුරුණෑගල උතුරු මැද පළාතේ නම් අනුරාධපුරේ උතුරු පළාතේ නම් යාපනේ නැගිටින නම් මඩකලපුව සබරගමුව නම් රත්නපුර සබරගමුව නම් රත්නපුර තව දකුණ නම් මාතර දකුණේ අභිමානවත් කොල්ල කෙල්ල දැක්කනේ ආදාරක් දෙනවා බෝට්ටු කරේ තියන් එන්නේ ඔය කොළඹ ඇවිල්ලා කොළඹදී මාතර කොල්ලොන්ට අරවා කිව්වා මෙව්වා කිව්වා ඒ ගණන් ගන්න එපා කොළඹ කිව්වට උන් කොළඹත් නෙමෙයිනේ ඔය කොළඹ ඉන්නේ හරිද උන් ඇලා පෙප්පේ කුඩ්ඩෝ සමහරයෝ ඔය එකෙක් දෙන්නෙක් කිව්වා කියලා කොළඹ මිනිස්සු එහෙම නැහැ හරිද රයිට් මම දැන් ගම් වතුර ආධාර දෙනකොට බැන්නා ගැහුවා අපට ඒව නොසලකා හැරිය යුතුයි සත්තුන් උන් ගම් වතුරේත් අර ඔය අහිංසක කොල්ලොන්ට තඩි බාපු එවුන් අර උම්මුන් ටික ගම් වතුරේත් කාගේ හරි මාලයක් කඩන්න බලන කුඩ්ඩෝ එහෙම එවුන් කොහෙත් ඉන්නවනේ කොළඹ ඒකකය තුල ඒ වගේ ඒවා වැඩි හරිද මත්ද්‍රව්‍ය ජාවාරම ටිකක් කොළඹ කේන්ද්‍රගතව ටික වැඩිපුර තියෙනවනේ ඒකද ඕවා තේරුම් ගන්න ඕනේ මේ ශ්‍රී ලංකාව කියලා ඒකෙන් උදව් කරන එක නතර කරන්න එපා කාට හරි උදව් කරන්න හරිද රයිට් එහෙනම් දකුණේ උන් ටික ආවා මේ පැත්තටත් ඉතින් අපි සන්තෝෂ වෙනවා දකුණට තියෙන්නේ මාතර මධ්‍යස්ථානේ හරිද මාතර මධ්‍යස්ථානේ එතකොට මම පළාත් 9ම කිව්වද බලන්න කොහේ හරි අමතකුණාද බලන්න හරි කොහේ හරි අමතකුණාද බලන්න හරි පොඩ්ඩක් මම කැමරාව පොඩ්ඩක් ඕෆ් කරන්න ඌවම අමතකුණා ඌවට බදුල්ල මධ්‍යස්ථානේ ඌවට බදුල්ල මධ්‍යස්ථානේ